දහම් පදයක් අහගෙන ඉන්නකොට ඇතැම්මු අපිත් එක්ක ඔය ධර්ම සාකච්ඡාවලදී ප්‍රශ්න කරලා තියෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මට බණ අහද්දී බුදු ගුණ ඇහෙද්දී මට චුට්ට නැත්තම් ඇඬෙනවනේ. මට බණ අහනකොට හරි ඉක්මනට ඇස් වලට කඳුළු වෙනවා. අනේ ස්වාමීන් වහන්සේ මේක මට ලෙඩක්ද හොඳ නැද්ද? මම එතකොට කියලා තියෙනවා අපි අඬන්නේ බණ අහද්දී විතරද පින්වතුනි? අපිට මේ ජීවිතේ අඬන අවස්ථා ගත්තොත් එහෙම බණ අහද්දී අඬන අවස්ථාද වැඩි නැත්තම් වෙන එක එක ඒවට අඬන අවස්ථාද? කොච්චර අඬලැද්ද මේ සසරේ? දරුවෝ නැති වෙලා අඬලා ඇති. බිරිඳ ස්වාමියා නැති වෙලා අඬලා ඇති. අම්මා තාත්තා නැති වෙනකොට අඬලා ඇති. ස්වභාවික විපත් වෙනකොට අඬලා ඇති. Tamanට නොයෙක් කරදර නැස්පැත්ති කඩා පාත් වෙනකොට අඬලා ඇති. සමහරවිට හිතට සතුටක් උපදිනකොට සතුටටත් අඬලා ඇති. කොච්චර මේ ඇස් වලින් කඳුළු හලලා තියෙනවද? ඒ අතරේ බුදුබණ පදයක් අහනකොට ඒ බණ පදේ අහගෙන ඉද්දී ඇස් වලට කඳුලක් එනවා කියලා කියන්නේ වාසනාවක් නෙවෙයිද? වාසනාවක් නෙවෙයි. දේශනාවේ තියෙනවා බුදුගුණ අහද්දී බුදුගුණයට හිත පැහැදී යම් කිසි කෙනෙකුගේ ඇස් වලට කඳුලක් එනවාද? උපනූපන් සසරේ ඒ ඇස් ඇති තැනැත්තා ඇස් රෝගයකට නම් බඳුන් නොවන්නේය.